ආයිබෝවන් සමහර විලාවට අපි කොච්චර උත්සාහ කළත් අපි වැඩියෙන්ම ආදරය කරන කෙනාටවත් අපිව තේරෙන්නේ නැහැ වගේ හැඟීමක් දැනෙනවා නේද? ඇයි එහෙම වෙන්නේ? ඇත්තටම මේක කාගේවත් වැරද්දක් නෙවෙයි. මේක අපේ මනස ඇතුළේම සංගවිලා තියෙන හරිම පුදුම රහසක්. ඉතින් අද අපි ඒ රහස ගැන තමයි කතා කරන්න යන්නේ. අර හිතේ කොනක හැමදාම හිර වෙලා තියෙන ප්‍රශ්නය ඇයි මාව තේරුම් ගන්න බැරිද? මේක අපි ගොඩක් දෙනෙක් අපෙන්ම අහගන්න දෙයක්. හැබැයි මේක පුද්ගලික දුර්වලකමක් නෙවෙයි. මේ හැඟීම පිටිපස්සේ තියෙන්නේ හිතුවට වඩා ගොඩක් ගැඹුරු ජීව විද්‍යාත්මක හේතුවක්. මේ ගැටලුව හරියටම තේරුම් ගන්න අපි පොඩ්ඩකට නිලනිගේ කසුන්ගේ ලෝකෙට යමු. හිතන්නකෝ දෙන්නම ඉන්නේ එකම කාමරයක. එකම සෝෆා එක උඩ. ඇත්තටම බැලුවොත් ඒ දෙන්න ඒ වෙලාවේ ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝක දෙකක. හිතලා බලන්න නිලනි දවසම හෙම්බත් වෙලා ගෙදර එනවා. එයාට ඕනේ කරන්නේ යාගේ හිතේ තියෙන බර ඒ හැඟීම කසුන් එක්ක බෙදාගෙන පොඩ්ඩක් හිත හදාගන්න විතරයි. ඒත් කසුන් මොකද කරන්නේ? එයා අහපු ගමන්ම හරි මෙහෙම කරමු අරක කරමු කියලා විසඳුම් දෙන්න පටන් ගන්නවා. අන්න එතකොට නිලනිට තවත් තනිකමක් දැනෙනවා. මොකද එයාට ඇත්තටම ඕන විසඳුමක් නෙවෙයිනේ. එයාට ඕනේ තමන්ව කවුරු හරි තේරුම් ගන්නවා කියන හැඟීම විතරයි. හරි. එහෙනම් ප්‍රශ්නේ මේකයි. ඇයි එකම සංවාදය එකම සිදුරීම නිලනි සහ කසුන් කියන දෙන්නට මේ තරම් වෙනස් විදි දෙකකට දැනෙන්නේ? උත්තරේ තියෙන්නේ අපේ ඇස්වලට පේන්නේ නැති ඒ දෙන්නගේම මොළ ඇතුලේ සැඟවිලා තියෙන පුදුම සහගත සැලැස්මක. මේකට ප්‍රධානම හේතුව තියෙන්නේ මොළයේ වයරින් එකේම තියෙන වෙනස. දැන් බලන්න නිලනිගේ මොළය හරියට මොළේ පැති දෙක යා කරන ලස්සන පාලම් ගොඩකින් පිරීලා වගේ. ඉතින් එයාගේ තර්කයයි හැඟීමයි මේ දෙකම එකට මිශ්‍ර වෙලා තමයි වැඩ කරන්නේ. හැබැයි කසුන්ගේ මොළය ඒක ඊට වඩා වෙනස්. එයාගේ මොළයේ එක පැත්තක් ඇතුලේ තියෙන සම්බන්ධතාව තමයි හරිම ශක්තිමත්. ඒක හරියට එක පාරකට එක දෙයක් ගැන විතරක් ફોකස් කරන සුපිරි අධිවේගී පාරක් වගේ. හැඟීම් මතක තියාගන්න විදිහ ගත්තත් ඒක සම්පූර්ණයෙන් වෙනස්. අපේ මොළයේ හැඟීම් මධ්‍යස්ථානය, ඒ කියන්නේ ඇමිග්ඩලාව ගත්තොත් නිලනිගේ මොළය සිදුවීමක හැම පොඩිම හැඟීම්බර විස්තරයක්ම මතක පොතේ ලියලා තියාගන්නවා. ඒත් කසුන්ගේ මොළය ඒක සිදුවීමේ ප්‍රධාන හරය සාරාංශය විතරක් අල්ලගෙන හරි දැන් මොකද්ද කරන්න ඕන කියලා කෙලින්ම ක්‍රියාමාර්ගයකට යොමු වෙනවා. හැබැයි මේ වෙනසට හේතුව මොළේ වයරින් විතරක්ම නෙවෙයි. මේ කතාවේ තව ප්‍රධාන චරිත වර්ගයක් ඉන්නවා. ඒ තමයි හෝමෝන. ලොකු ආතතියක් දෙනුණු ගමන් මේ හෝමෝන තමයි අපේ හැසිරීම සම්පූර්ණයෙන්ම වගේ පාලනය කරන්න පටන් ගන්නෙ. නිලනි වගේ කෙනෙක්ට ආතතියක් දැනෙනකොට ශරීරය ක්‍රියාත්මක කරන්නේ රැකබලා ගැනීම සහ මිතුරු වීම කියන ප්‍රතිචාරය. ඒ කියන්නේ සංසුන් වෙන්න නම් කතා කරන්න, කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. අන්න ඒකයි එයා කසුන් එක්ක කතා කරන්න හදන්නේ. ඒත් කසුන්ගේ ප්‍රතිචාරය ඒක තමයි සටන් කිරීම හෝ පලා යාම. එක්කෝ එයා ප්‍රශ්නෙට කෙලින්ම විසඳුම් දීලා ඒකත් එක්ක සටන් කරනවා, නැත්නම් නිහඬ වෙලා ටිකකට ඈත් වෙනවා. ඉතින් මේ හැසිරීම් පිටිපස්සේ ඉන්න නියම ක්‍රියාකරුවන් තමයි මේ හෝමෝන. ඔක්සිටොසින් කියන හෝමෝනය නිලනිව තල්ලු කරනවා කතා කරමු අපි එකටිමු කියන පැත්තට. ඒ අතරේ ටෙස්ටොස්ටිරෝන් කසුන්ඩ අන දෙනවා හරි මේක විසඳලා දාමු ක්‍රියාත්මක වෙමු කියලා. මේවා හිතාමතා කරන දේවල් නෙවෙයි, මේක අපේ රුධිරයම ගලා යන හරිම ප්‍රබල ජීව විද්‍යාත්මක වැඩසටහනක්. අපි දැන් මේ ඔක්කොම විද්‍යාත්මක කරුණු ටික ආයෙත් සැරයක් අරන් යමු නිලනිගේ කසුන්ගේ සංවාදයට. එතකොට අපිට පැහැදිලිවම පේනෙයි ඒ දෙන්න පාවිච්චි කරන වචන පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්තම අවශ්‍යතා මොනවද කියලා. මෙන්න එහෙනම් කතාවේ හදවත. නිලනි කතා කරන්නේ ප්‍රශ්නයක් කියන්නම නෙවෙයි. ඇත්තටම ඒක තමයි යා හැංගීම් සකසන ක්‍රමය. ඒක සම්බන්ධතාවයක් ගොඩනගන මෙවලමක්. අනෙක් පැත්තෙන් කසුන් විසඳුම් දෙන්නේ නිලනිව වදයක් කියලා හිතලා නෙවෙයි. නෑ, ඒක තමයි එයා ආදරයේ සහ සැලකිල්ල පෙන්වන විදිය. බලන්න දෙන්නගේව අරමුණු කොච්චර හොඳද? ඒත් උන් කතා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් භාෂා දෙකකින්. එතකොට අපිට තේරෙනවා මේක දුර්වලකමක් නෙවෙයි, මේක ඇත්තරම සුපිරි බලයක් කියලා. හරියට ඉබ්බයි යතුරයි වගේ. දෙකම වෙනස්. ඒත් එකට වැඩ කරනකොට තමයි ආරක්ෂාව සම්පූර්ණ වෙන්නේ. එකක් ක්‍රියාවට නැඹුරු වෙද්දී අනෙක සම්බන්ධතාවයට නැඹුරු වෙනවා. මේක ගැටුමක් නෙවෙයි, මේක පරිපූර්ණ සමබරතාවයක්. එහෙනම් මේ වෙනස් ලෝක දෙක අතරේ පාලමක් හදාගන්නේ කොහොමද? මේ දැනුම අපේ ජීවිතවලට ප්‍රායෝගිකව එකතු කරගන්නේ කොහොමද? අපි බලමු. මේක කරන්න පුළුවන් සරල විදිහක් තියෙනවා. මේ පාලම හදන්න සරල පියවර 3යි තියෙන්නේ. පළවෙනි එක මේ වෙනස් රටාවන් දෙක තියෙනවා කියලා මුලින්ම හඳුනා ගන්න.
දෙවෙනි එක විසඳුමක් දෙන්න කලින් පොඩ්ඩක් නවතලා අහන්න. ඔයාට ඕනේ මම මේක අහගෙන ඉන්න එකද නැත්නම් විසඳුමක් හොයන්න උදව් කරන්නද කියලා. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි මේ වෙනස වැරද්දක් විදිහට දකින්නේ නැතුව එකිනෙකාගේ ශක්තියක් කියලා හදවතින් අගය කරන එක. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. සැබෑ බැඳීම කියන්නේ දෙන්නෙක් එකම විදිහට හිතන එක නෙවෙයි. ඒ කියන්නේ දෙන්නෙක් තමන්ගේ වෙනස්කම් තේරුම් අරගෙන ඒ වෙනස්කම් වලට ගරු කරමින් එකට ඉදිරියට යන එක. නැවත හමු වෙමු.